බෞද්ධ දර්ශනයේ සඳහන් චතුර්විධ ආහාර පිළිබඳ වීඩියෝ මාලාවේ 4 වන ආහාර කාණ්ඩය වන විඥාන ආහාරය පිළිබඳවයි අද සාකච්ඡා කරන්නේ. පළමු දෙවන සහ තෙවන වීඩියෝ තුලින් අප සාකච්ඡා කළා කබලින්කාර ආහාරය, පස්ස ආහාරය සහ මනෝ සංචේතන ආහාරය පිළිබඳ. මේ වීඩියෝව නැරඹීමට පෙර චතුර්විධ ආහාරය පිළිබඳ හඳුනා ගැනීමට එම මුල් වීඩියෝ ත්‍රිත්වය අධ්‍යයනය කර පැමිණෙන්නේ නම් ඔබට මේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊට අදාළ ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් එකේ සටහන් කර තිබෙනවා. අද අපි චතුර්විධ ආහාරයේ ගැඹුරුම ආහාරය ගැන කතා කරමු. ඒ තමයි විඥාන ආහාරය. සරලවම කිවහොත් විඥානය කියන්නේ දැන ගැනීම. අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය වැනි ඉන්ද්‍රියන් හරහා ලෝකය හඳුනා ගන්නා ශක්තියයි. බෞද්ධ දර්ශනයට අනුව මේ විඥාණය අපව පෝෂණය කරන්නේ ඊළඟ භවයක් කරා අපව ගෙන යමින්. විඥාණය නැතිනම් නාම රූප ක්‍රියාවලිය පවතින්නේ නැහැ. මෙම ආහාරය ඇති බියකරු බව පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ අපූර්ව උපමාවක් දේශනා කළා. රජුගේ අණ පරිදි වරදකරුවෙකුට උදෑසන කාලේ හෙල්ල පහර 100ක් ඇනීමට සහ තවදුරටත් ජීවත්ව සිටී නම් දහවල් කාලේ හෙල්ල පහර 100ක් සහ තවදුරටත් ජීවත්ව සිටී නම් රාත්‍රී කාලේ හෙල්ල පහර 100ක් ආදී වශයෙන් දඬුවම් නියම කරනු ලබනවා. මරණය දක්වාම මේ දඬුවම ක්‍රියාත්මකයි. වරදකරුට මරණීය තුවාල සිදුවනවා. එහෙත් කර්මානුරූපව ඔහුගේ කර්මය ගෙවා අවසන් නැති නිසා ඔහු මිය යන්නේ නැහැ. නැවත නැවතත් හෙල්ල පහරවල් නිසා වේදනාවෙන් වේදනාවට පත් වෙනවා. දුකින් දුකටම පත් වෙනවා. විඥාන ආහාරයත් මෙන්න මේ වගේමයි. එය අපව මොනතරම් දුක් වේදනා මැද වුණත් සංසාරය තුල නැවත නැවතත් රඳවා ගන්නවා. හිතන්න, සිත පමණක් ක්‍රියා කරන ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රයන්ම අක්‍රියායකුවත් මරණයට කැමති නෑ. තිරිසන් සතුන්, പ്രേත සත්වයන් මේ කිසිවෙක් කොපමණ දුක් වේදනා ලැබුවත් මරණයට කැමති නෑ. අපි සිතන්නේ අපේ සිත අපට සැපයක් දෙනවා කියලා නේද? නමුත් විඥානය කියන්නේ නිරන්තරයෙන්ම අලුත් භවයක්. අලුත් දුකක් හොයන ශක්තියක්. මේ විඥාන ආහාරය ගැන හරි අවබෝධයක් ලබන කෙනා තමන්ගේ සිත කියන්නේ තමා නොවන බව හා එය හේතුඵල දහමක් බවත් වටහා ගන්නවා. සතර ආහාර පිළිබඳ සාරබීජ අපි විසින් කළ මේ වීඩියෝ මාලාවෙන් ඔබේ ජීවිතයට යම් ආලෝකයක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මේ අවබෝධය තුලින් වහවහ නිවන් අවබෝධයට පැමිණෙන්නට අවශ්‍ය කරන කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය ආදී මාර්ගයේ වැඩිවීමට බලපාන කුසල ධර්මතා වැඩේවා කියා ප්‍රාර්ථනා කරනවා. තවත් මෙවැනිම හරවත් මාතෘකාවක් ඔස්සේ වීඩියෝවකින් හමුවනතුරු ඔබ සැමට තෙරුවන් සරණයි. ජය වේවා.